මේ බ්ලොග් එකක් කරන්න හිතුවා සාකල පන්සලේ. අපි පොඩ්ඩක් අතුලට කියලා බලමු මේ මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම කියන තරම් ගොඩක් කට්ටිය කියනවා මෙතන ලස්සනයි කියලා. ඒ වගේම කියනටත් වඩා ලස්සනවා තියන්නම් පේනවා. පොඩ්ඩක් ඉතින් අතුලට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. ලස්සන බුදු පිළිමයක් නම් තියෙනවා හැබැයි ඉස්සරහා. වටේටත් බුදු පිළිම ගොඩක් තියෙනවානේ. හැබැයි ලස්සනයි ඒ කියන්නේ මේ කූල් පරිසරයක් තියෙන්නේ. දැන් බුදු පිළිම නම් ගොඩක් ලස්සනයි. තව ඇතුලට යන්න පැත්තක් ඇතිනේ. අපි බලමු මේ පැත්තෙන් පොඩ්ඩක් ගිහිල්ලා ඉස්සරහට. ලස්සන චෛත්‍ය ටිකක් තියෙනවා. බලමු පොඩ්ඩක් ඇතුලට අපි ගිහිල්ලා. පඩිපෙලක් නම් තියෙනවා. අපි ඇතුලට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ මොනවද බලන්න තියෙන්නේ කියලා. සුන්දර තැන්. සල්මල් සුවඳකුත් වෙනවා මේ ළඟ. හරිය සල්මල් ගහක් තියෙනවද දන්නේ නැහැ. රයිට්. මේ තියෙන්නේ මෙතන ලස්සන සල් ගහක් තියෙනවා. අහම්බෙන් දකින්න හැබෙන ගහක්. තරම ලස්සනයි මේක. සාමාන්‍යයෙන් මම හොයාගත්ත විස්තරවල හැටියට මේ පන්සල ක්‍රිස්තුපූර්ව 250 210ත් අතර වගේ තමයි මේ කාලයකට තමයි දිව යන්නේ. මේ පන්සලේ උඩ තියෙනවලු චෛත්‍යයක්. අපි පොඩ්ඩක් එතනට ගිහිල්ලා බලමුද? මේ චෛත්‍යයේ ධාතු හැටියට මේ තැන්පත් කරලා තියෙනවා කියලා කියන්නේ මේ දෙතිස්පල බෝධි මාසගේ ධාතු තමයි මේ ඉඳන් කරලා තියෙනවා කියලා කියන්නේ. පන්සල උඩරට ගිහිල්ලා බලමු. ඇත්තටම ලස්සනයි බලන් යද්දි. එතන මේ පොකුණක් තියෙනවා. මේ පොකුණෙත් ලොකු මේ කියන්නේ ජනවහරේන කතාවක් තියෙන මේ පොකුණ තවත් පන්සලකට යටින් මේ සම්බන්ධයි කියලා මේ පොකුණ. ඒ කියන්නේ මේ පොකුණ කවදාවත් හින්දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ ගොඩක් කට්ටිය. එහෙම කතාවක් නම් කියනවා. ඇත්තද නැත්තද කියලා නම් දන්නේ නැහැ. අපි පොඩ්ඩක් චෛත්‍යය උඩට ගිහිල්ලා බලමු. යව්වත් එක්ක නම් ඇත්තටම මේක සැරයි. ඇත්තටම වටපිටාව නම් ගොඩක් ලස්සනයි. උඩට ආවට පස්සේ මේ චෛත්‍ය දෙකක් තියෙනවා කියලා මේ කතාවක් තියෙනවා. හැබැයි නම් මේ ඇහැ ගැටුන්නේ නැහැ බොහෝ දුරට. හොයලා බලමු. හරි. අර අතන තියෙනවා වලට පේනවා. පේන එකක් නැහැනේ. අපි ගිහිම බලමු දෙන්න. පන්සලට මේ කසාගල කියලා ඇත්තටම නම වැටලා තියෙන්නේ. කියන්නේ මේ ඉස්සර ලේඛනවල සඳහන් වෙලා තියෙන ඉස්සර වැඩම කරපු විට ස්වාමීන් වහන්සේලා ඇඳන් හිටපු සිවුර මේ වේලා ගන්න මේ ගලේ ඉතුරුවලු. ඊට පස්සේ ගල කහ පාටට හැරුණලු. මේ පන්සලට කසාගල කියලා නම වැටලා තියෙනවා කියලා මේ පෞරාණික පොත්වල තියෙනවා. කොහොමද කියලා කියන්නේ හරි විස්තරයක් නම් දන්නේ නැහැ. මිනිස්සුන්ගේ කටකතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ මම ඔයාලට පෙන්නන්නම්. මේ මෙතන තියෙන මේ වලවල් දෙක වගේ පේනවනේ. අන්නේ වලවල් දෙක වගේ තියෙන තැන මේ ඉස්සර මේ අලියා එහෙම ඇවිල්ලා දන ගහලා ඒ ගහපු දන ගහපු පාර කියලා තමයි මේ කියනවා කියන්නේ. කියන්නේ මේ පන්සල කියන්නේ ගොඩක් ඓතිහාසික පන්සලක් කියලා තමයි මේ මට ආරංචිය හැටියට හම්බුනේ. ඇත්තටම ලස්සනයි. මේ ඇවිල්ලා බලන්න ඕන මේ ඇත්තටම ලස්සන තැනක්. විහාරගෙයි සම්ප්‍රදායික යුගයටත් මේ බිතු සිතුවම් වගේ ඇඳලා තියෙනවා කියලා මිනිස්සු අතර කතා යනවා. අපි ඇත්තද නැත්තද කියලා ගිහින් බලමු. කරම යන්න දෙනවත් දන්නෙත් නෑ. ඔයාලට පේනවත් දන්නෙත් නෑ. මම ෆ්ලෑෂ් එක ඔන් කරලා පෙන්නන්නම්. මේ පේනවා. අතරම ලස්සනයි මේ. ඒ කාලේ යන් දේව කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඇතුළ මේ ටික ලොක් කරපු හින්දා මේ මට යන්න විදියක් නෑ ඇතුළට. පොඩක් එළියට ගිහිල්ලා බලමු මේ තා මොනවද බලන් තියෙන්නේ කියලා. මේ විශේෂම දෙයක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ ගලක කොටපු එකක් නෙමෙයි. කියන්නේ නම් ඒ ගලේ තියපු සිරිපතුල් ලාංඡනයක් තියෙනවා කියනවද කියලා හරියටම නිගමනය කරන්න බෑ. බලන් යනකොට ඇත්තටම ලස්සනයි. මේ කාලේ හිටවපු මේ ගල් කණු තමයි මේ තියෙනවා කියලා කියන්නේ. කියන්නේ මේවා ප්‍රතිසංස්කරණය කරාට මේවා මුකුත් කරලා නැහැ කියලා තමයි කියන්නේ. ඇත්තටම මේ කාලේ තිබිච්ච විදියටම මේ දේවල් තියෙනවා කියලා තමයි කියන්නේ. හරි ලස්සනයි. ඒ කියන්නේ මාර කූල් ගතියක් තියෙනවා මේක ඇතුලේ මේ. ඒ කියන්නේ ඇවිදිද්දි මේ ගස්වල එහෙම පුදුම නිහඬතාවයක් මානසික සුවයක් තියෙන තැනක් කිව්වොත් මම නිවැරදි කියලා හිතනවා. ඇත්තටම එන්න ඕන තැනක් බලන්න. හරි ලස්සනයි. තා පොඩ්ඩක් ඇවිදලා බලමු. ඒ කිව්ව සිරිපතුල් ලාංඡනේ සලකුණ හරි තියෙනවද කියලා. දිඩට මේ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී දැන් වෙනස් වුණාද දන්නේ නැහැ. අර චෛත්‍ය දෙකක් තියෙනවා කියලා කිව්ව නේද මම. ඔයාලට අන්න ඒ චෛත්‍යෙන් එකක් තමයි මේ තියෙන්නේ. උඩ තියෙනවා එකක්. මේ චෛත්‍ය දෙකෙන් එකක්. මේ ගල්පුවරුව ඉස්සර මේ හිටපු කට්ටිය නිදා ගන්න පාවිච්චි කරපු ගල්පුවරුවක් කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. කියන්නේ මේක හදාපු එකක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබ්බ එකක් කියනවා. යාලා මේත් ඒ වගේ එකක් කියලා තමයි කියන්නේ. දැන් නම් මේ මල් පහන් පූජා කරන්න තමයි දේවල් පාවිච්චිට ගන්නෙ.
අපි බලමු තා පොඩ්ඩක් උඩට ගිහිල්ලා ඇවිදින්න නම් ගොඩක් තැන් තියෙනවා මේකේ. මෙතනත් මේ තියෙන්නේ මේ පරණ කාලේ ඔය රජවරු හිටපු කාලේ තිබෙච්ච එකම තමයි. මං හිතන විදියට මේ කොරවක් ගල් එහෙම මනි වැරදි ඇති. මේ කොරවක් ගල් එහෙම ඒ කාලේ තිබ්බ විදියටම ඒ විදියටම තියනවාද කොහෙද? ඒකට වෙනස්කමක්වත් කළා නෑ. බලමු පොඩ්ඩක් මේ ගලක් තියෙනවා. මේ ගල උඩට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොනවද තියෙනවද කියලා දන්නේ නෑ. ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. ඉස්සන view එකක් තියෙනවා ඉස්සරහින්. ඇත්තටම පරිසරයේ පුදුම නිහඬියාවක් තියෙන්නේ මේක ඇතුලේ. ඒ කියන්නේ ඒක කොහොම කියනවද ඔයාලට කියලා මේ මට එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ. ඒකට හරි ලස්සනයි. මෙතන නම් තියෙනවා මොකද්ද දෙයක් තියෙනවා මේ මොකද්ද කියලා හිතා ගන්න නම් බෑ. මේ කාලේ හදාපු එකක්ද නැත්නම් ඉස්සර කාලේ හදාපු එකක්ද කියලා නම් හිතා ගන්න බෑ. ඔයාලට පේනොත් ඉස්සරෙන් තියෙන්නේ. බෑ අර කිව්වා මේ සිරිපතුල් තියපු මේ සලකුණ නම් ඇත්තටම මට හොයාගන්න බැරි වුණා. ඒක කටවහරෙන් එන කතාවක්ද කියලා මේ මට ඔයාලට පෙන්වන්න ඕනකම තිබ්බේ. ඉතින් මේ යාළුවෙකුත් ඉන්නවා යන්න. යන්න. ඇත්තට මේක ප්‍රසිද්ධ පන්සලක් ගණයකට තමයි අයිති වෙන්නේ. පන්සල රුහුණු පංචමහා විහාරයන්ගෙන් එකක් කියලා තමයි මේ ඔය පොත්පත්වල සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මේ කවුරුවත් වැඩි අර මේ නොදන්නවා වුණාට ඇත්තට මේක ගොඩක් පෞරාණික පන්සලක්. ඒ කියන්නේ ඔයාලට දැක්කමත් පේනවා මේ වගේ මේ ගල් කණු ඊට පස්සේ මේ විවිධාකාරයේ තැන් වල තියෙන මේ නටබුන් සලකුණු ඒක දැක්කට පස්සේ ඔයාලට හිතා ගන්න පුළුවන් නේ. කියන්නේ මේක මේ සාමාන්‍යයෙන් අද කාලේ ගොඩනගපු පන්සලක් නෙමෙයි. ඒ කියන්නේ ඓතිහාසික විදියට මේ තියෙන පන්සලක් කියලා. එතන මේ තියෙන ගල් කණු පොඩ්ඩක් බලන්න. මේ ගල් කණු මේ කවුරුවත් අද කාලේ කවුරුවත් මේ හිටවපු ගල් කණු නෙමෙයි මේ. මේ ඒ කාලේ ඉඳලම මේ තියෙන ගල් කණු. සාමාන්‍ය අද කාලේ මිනිස්සෙට මේ වගේ ගල් කණුවක් උස්සලා මේ වගේ විදියට හිටවන්න සරලවම හිතුවොත් අපි හිතමුකෝ ටිකක් අමාරුයි කියලා. ඒ කාලේ මේ වගේ ගල් කණු උස්සන්න යෝධයෝ හිටියා කියලා කියනවා. ඒක කතා තියෙනවනේ. එහෙම තියෙනවා මේ තියෙන්නේ මොනවා හරි කවුරු හරි මේ මොනවා හරි මේ පන්සලට කරපු මොනවා හරි ප්‍රතිසංස්කරණ දෙයකට මේ කරපු බැනරක මේ බෝඩ්ඩක් වෙන්න ඕන. මේ වගේ දේවල් ලස්සන දේවල් මෙහි තියෙනවා. ඇත්තටම බලන්න නම් ඇත්තටම ඒ කියන්නේ එදා ඉස්සර කාලේ ඉඳලා ආපු ගස්මද කොහෙදත් මේ තියෙන. දැන් මේ ගහ නම් ගොඩාක් පරණයි. ඒ කියන්නේ මොකද්ද ගහ කියලා නම් හිතා ගන්න බෑ. මේ ගහ නම් ගොඩාක් පරණයි. මේ කියන්නේ මේ මෙතන තියෙනවා බෙහෙත් නෙල්ලි ගහ. මේ ගස් අපි බැලුවට වැඩිය ඇත්තටම ගොඩක් මේවා පරණයි. හිතා ගන්න බෑ. කියන්නේ මේක අවුරුදු කීයකට දිව යනවද කියලා මේ ගස්වල පැරණිතාවය. ඔයාලට උනත් මේ හිතා ගන්න පුළුවන් මේ අද කාලේ මෙහෙම ගල් කණු එහෙම හිටවලා තියෙනවා නම් මෙහෙම තැන් තැන් වල දැන් පන්සල සම්ප්‍රේෂණය කරද්දී ප්‍රතිසංස්කරණය කරද්දී මේ වගේ තැන් සාමාන්‍යයෙන් අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ කිසිම ගල් කණුවකටවත් කිසිම දෙයකට මේ පන්සලේ කිසිම දෙයකට අතක්වත් තියලා නැහැ. ඒව තිබ්බ විදියට ඒ විදිහටම තියෙනවා. ඒකේ මෙතනත් මේ යට වෙලා තියෙන්නේ කොරවක් ගල් දෙකක් තමයි මේ තියෙන්නේ මෙතන. ඒවා මේ පොඩ්ඩක් මේ යට වෙලා වගේ ගිහිල්ලා මේ ගල් කණු වලින් ඇත්තට මෙතන මොනවක් හරි දෙයක් තියෙන්නේ නැති මේ සාමාන්‍ය මේ වගේ ගල් කණු. ඒ කියන්නේ මේ එකම සයිස් එකට එකම විදියට තියෙන ගල් කණු. කියන්නේ මොනවා හරි දෙයක් මෙතන තියෙන්නේ නැති මේ
මේ තියෙන්නේත් ඒ කියන්නේ මේ ගල් තියෙන විදිය. ලස්සනයි. ඉතින් මේ වගේ තැනක ඇත්තටම කොච්චර හිටියත් ඒ කියන්නේ මනුෂ්‍ය විදියට ඇත්තටම ඇතිවීමක් නෑ අර. ඒකට මාර සහනයක් මේ වගේ තැනක කියන්නේ ඇවිදලා කියලා සද්ද බද්ද නැහැ. කුරුල්ලොන්ගේ සද්දයක් කරෙන්න, ගහක කොලක හෙලවෙන සද්දයක් කරෙන්න කිසිම ഘോഷාකාරී හඬක් නැහැ ඇත්තටම. අදට එහෙනම් මෙතනින් බ්ලොග් එක නවත්තනවා. ආයේ බ්ලොග් එකක් ඊළඟ ස්ටෙප් එකේ අරගෙන එන්න.